ගාසා තීරයේ යුද ගිනිදෙල්. See YouTube in brief. ලෝකයේම අවධානය දිනා ගනිමින් ඊශ්‍රායලය සහ පලස්තීනය අතර නැවත ගැටුම් පසුගියදා ආරම්භ වුණා. මෙහිදී පලස්තීන හමාස් සටන්කරුවන් ඊශ්‍රායලයට ප්‍රහාර එල්ල කිරීමත් සමගම ඊශ්‍රායලයද ප්‍රතිපහර එල්ල කරලා තියෙනවා. හමාස් සටන්කාමීන් ගාසා තීරය කියන කොටසේ තමා තමන්ගේ අනසක වැඩිපුරම පතුරවලා තියෙන්නේ. දකුණු දිග ඊශ්‍රායලය ආක්‍රමණය කරපු හමාස් සටන්කාමීන් රොකට් ප්‍රහාර විශාල ප්‍රමාණයක් එල්ල කරලා තියෙනවා. යුදෙව්වන්ට විශේෂම දිනයක් වුණ පහුගිය ඔක්තෝබර් 7 වෙනිදා තමා මේ ප්‍රහාරය දියත් වුණේ. එහිදී සුපර්නෝවා කියන සංගීත සැණකෙළියට තමා මුලින්ම හමාස් සටන්කාමීන් ප්‍රහාර එල්ල කරේ. මේ ප්‍රහාරයෙන් ඊශ්‍රායල වැසියන් සහ විදේශිකයන් 700කට වැඩි ප්‍රමාණයක් මිය ගිහිල්ලා තියෙනවා කියලා වාර්තාවල සටහන් වුණා. හමාස් ප්‍රහාරයට ප්‍රතිප්‍රහාර විදිහට ඊශ්‍රායලය විසින් ප්‍රහාර 500කට වැඩි ප්‍රමාණයක් දියත් කරලා තියෙනවා. මීට අමතරව පලස්තීනයේ ප්‍රධානතම විදුලි සැපයුම්කරු වෙන ඊශ්‍රායලය පලස්තීනයට විදුලිය ලබා දීමත් නවත්තලා තියෙනවා. ඉන්ධන සහ ආහාර නොමැති වීමෙන් පලස්තීන සාමාන්‍ය වැසියන් ලොකු අපහසුතාවයකට පත් වෙලා තියෙනවා කියලා ජාත්‍යන්තර මාධ්‍යෙත් පළ වෙලා තිබ්බා. මේ ගැටුම් නිසා ලෝක වෙළඳපොලේ ඉන්ධන මිලත් දැන් වෙනකොට ඉහළ නැගලා තියෙනවා. ඒ අනුව ඇමරිකානු වෙළඳපොලේ ඉන්ධන බැරලයක මිල 104කින් වගේ වැඩි වෙලා තියෙනවා. ඊශ්‍රායලය සහ පලස්තීනය අතර මේ ගැටුම මුළු ලෝකයේම ආර්ථිකයට ලොකු බලපෑමක් කරනවා කියලා ආර්ථික විද්වතුන් කියලා තියෙනවා. ඒ වගේම ශ්‍රී ලංකාව වගේ තුන්වෙනි ලෝක රටවල් වල ආර්ථිකයට ඍජු බලපෑමක් සිද්ධ වෙනවා නොඅනුමානයි. ඒ අනුව ශ්‍රී ලංකාවෙත් ඉන්ධන සහ ගෑස් මිල ගණන් ඉස්සරහදී වැඩි වෙන්න පුළුවන් කියලා ශ්‍රී ලංකාවේ ආර්ථික විශේෂඥයොත් කියලා තියෙනවා. ඉතින් අපි බලාගෙන ඉමු මොනවද ඉස්සරහට වෙන්නේ කියලා. එහෙනම් අපි මේ වීඩියෝ එකෙන් සමුගන්නවා. ඔයගොල්ලෝ හැමෝටම ජය වේවා.